ඇක්සිඩන්ට් එකක් වුණානේ. මේ මොකද මේ? ඇයි හැප්පුණා කිව්වේ? මොකද වල වෙලා නැහනේ. වල නැහනේ. මට මොනවා වෙන්නද? එහෙනම් කවුද හැප්පුණේ? ආගන්නකො විස්තරේ. මං යහා පැත්තේ හිටගෙන ඉන්නකොට මේ පැත්තේ ලුරියා පාගලා ආවනේ. සාවට පැන්නේ. ඒ කියන්නේ වේගෙන් ආව කියන එකයි. අයියේ පැන්න පාරෙන් ආකට. නෑ ඒකවලම පාරේ අනිත් පැත්තේ හිටපු සුද්දේ පාර පෙන්නනේ. ඉවරයි. අයියේ සුද්දව ඇදලා ගත්තා. පිස්සු මට කොහෙද එච්චර අයියා හැප්පුණා. මලා. ඒක නම් හරියට දන්නේ. මීර වැටුණා ලුරියා නම් යන්න ගියා. එතකොට පාරේ නැගී නැද්ද? නැගී හිටියේ. පාරේ නැගනම් හිටියේ නෑ. ටික වෙලාවකින් සනක පිරුණා. අයියට තිබුණේ නම්බර එක බලා ගන්නනේ. මම බලාගත්තා. අයියා. ඔයා කට්ටියට නම්බර එක කිව්වද? කිව්වා. ඒගොල්ලෝ මට එක එක භාෂාවෙන් ස්තුති කළා. සුද්දද හිටියේ? රටවල් ගොඩක් අය තන හිටියා. ඒගොල්ලෝ මට ස්තුති කරපු වචන මම මතක තියාගෙන ආවා. නියමයි මොනවද ඒවා? පළවෙනියට අපුයි කරනවා කිව්වේ ගේඩ මොම්බා කියලා. අයියා මට නම් හිතෙන්නේ ඒ අප්‍රිකන් වචන වගේ. එහෙම හරි ස්තුති කරපු එක මාර වටිනවා නේද ජොඩ්නන්ගේ? ඔඩේ ගෙම්බා. එමනද ඒ කිව්වේ? අම්මට වුණත් බුඩි තමයි. අයියේ ඒක නම් පොඩි සමානකමක් තියෙනවා නේ. ඊ කොහොමද? අයියේ ඒ භාෂාවෙන් ගේට මොම්බා කියන එක අපේ භාෂාවෙන් මෝඩ ගෙම්බා නේද? වචන වල තේරුම එහෙමක් කියනව නේද? මාවයි. හැබැයි අනිත් එක්කෙනා ස්තුති කළේ බූඩ මෝරුව කියලා. අයියේ ඒක නම් හින්දි. මගේ පිටට සට්ටුකුත් දැම්මා. ටිකක් රිදුනා. මඩ බුරුවා. කවුද මමද මෝඩ බුරුවා කියනවා අම්මට. ඒකේ පොඩි සමානකමක් තියෙනවා. ඇයි මොකද්ද? බුඩ මෝරුවා කියන එක අපේ භාෂාවෙන් හැරෙව්වම මෝඩ බුරුවානේ. මාර අප්සෙට් එකකින්. හැබැයි අන්තිමට මාපුයි කෙනා කිව්වේ හංගොරක කියලා. අපි ඒක මොන භාෂාවේ වචනයක්ද? කොල්හලක. ඒකත් මටද කිව්වේ මේ පාර නම් මම ගන්නෑ. අයියේ ඒකත් මාරයිනේ. අපේ භාෂාවෙන් ඔක්කොම ආවේ කැත වචනනේ. ඒක තමයි මාත් කල්පනා කළේ. මොකක්ද අයියේ කිව්වේ ලරි අංකේ? ඉතින් මම හරියටම කිව්වනේ. මොකක්ද? කේම්බියේ 40. පදේ කොලා. බුදිනක ආපු එක ලොකු දෙයක්.